ගත වෙන විදිය තමයි මම වීඩියෝ කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් normal day vlog එකක් වගේම තමයි. ඉතින් කොහොමද ඔයාලට? මම නම් හොඳින් ඉන්නවා. අද පොඩි වැදගත් වැඩකට එළියට යන්න හදන්නේ. ඒ නිසා මට හිතුණා ආසාවට get ready with me එකක් කළොත් හොඳයි කියලා. ඉතින් කළා. මේ තියෙන ඉතින් ඒක මගේ තියෙන මේ අවශ්‍යහගත කොණ්ඩේ හොඳයි. ඒක පැත්තක් තියෙනවා. ඒක හරිම විසි. මොන දේ කරත් අවුල් වෙනවා. කන්ඩිෂන් කරත්, තෙල් ගෑවත් ඔලුවට මොන දේ කරත් ඒ ටික හරිම විසි විදිහට තමයි තියෙන්නේ. ඒක අර අනිත් කොණ්ඩේ විදිහට ගන්න හරිම අමාරුයි. මේ තියෙන මගේ ෆේවරිට්ම hair clip එක. මම ගොඩාක් වෙලාවට මුඛ ඇඳලත් මේක තමයි ඉතින් ගහන්නේ. මොකද මම මේකට හරිම ආසයි. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක බලනවා වගේම ඔයගොල්ලෝගේ අදහසත් කමෙන්ට් කරන් යන්න. මම හරි ආසයි එහෙම කමෙන්ට්ස් කියවන්න. සහ තව කෙනෙක්ගේ අදහසක් දැනගන්න ආසයිනේ. මේ තියෙන්නේ මම පාවිච්චි කරන සිලිකන් ඔයිල් එක Forever brand එකේ. මේක හොඳයි. තමයි ගොඩක් කල් ඉඳලා පාවිච්චි කරන්නේ. මේකට කොණ්ඩේ හොඳ ෂයින් එකක් එනවා. ඇප්ලයි කරද්දී ස්කැල්ප් එකේ නැතුව කොණ්ඩේ යට කොටසේ විතරක් ගන්න ඕනේ. ගාවට පස්සේ මේ විදිහට හොඳ ෂයින් එකට තිබුණත් ටිකක් වෙලාදී හරිම ෆිසි වෙනවා. මේ තියෙන්නේ මම පාවිච්චි කරන ඩියෝඩරන්ට් එක ජැනට් එකේ පින්ක් කලර් ඩියෝඩරන්ට් එක. මේකත් මම හුඟ කාලෙක ඉඳන් යූස් කරන්නේ. මේක හරිම සුවඳයි. හරිම ෆ්ලෝරල් සුවඳක් තමයි එන්නේ. ඒ වගේම මේකට ගොඩාක් දාඩිය දාන එක කන්ට්‍රෝල් වෙනවා. පස්සේ බොඩි ස්ප්‍රේ, ඊට පස්සේ මගේ SPF එක. මේක ඩොක්ටර් රෂෙල්ලගේ සන්ස්ක්‍රීන් එක. මේකත් හොඳයි. මේකේ අපි ඒක ඇප්ලයි කරාම සන්ස්ක්‍රීන් එක මූණේ කිසිම වයිට් කාස්ට් එකක් හිටින්නේ නැහැ. සන්ස්ක්‍රීන් ගාද්දී මූණ වගේම කන් දෙක, බෙල්ල අමතක කරන්නත් හොඳ නැහැ. ඒ වලත් අපි අනිවාර්යෙන් සන්ස්ක්‍රීන් ගන්න ඕනේ. මේ විදිහට ඉතින් වීඩියෝ කර ලෑස්ති වෙන්න ගිහලා මට සෑහෙන වෙලාවක් ගියා. අන්තිමට ලෑස්ති වෙලා ඉවර වෙන්න. මේ පේනවා නේද? මේ කොණ්ඩේ අර ෆිසි කොටස පේනවා. මට ඉතින් ඒක හරියන නිසා මම ආයෙත් කොණ්ඩේ ගලවලා ආයෙත් අලුතෙන් දැම්මා. දැන් නම් ටිකක් පරක් වෙලා තියෙනෙත් යන්න කලින් උදේට කාලම ගියා. මොකද ටිකක් වෙලා යන වැඩක් තමයි තියෙන්නේ.
ගිහිල්ලා මගේ වැඩෙත් කරගෙන මම පොඩි බඩු වගයක් ගන්න ආවා. දැන් ක්‍රිස්මසුත් ළඟ නිසා හැම ෂොප් එකක්ම වගේ ක්‍රිස්මස් වලට ඩෙකොරේට් කරලා ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් දාලා ඒ වගේම හරිම ලස්සනයි ෂොප්ස් ඒ වගේම ගොඩාක් ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් අයිටම් තියෙනවා ගන්න. මම ඉතින් ඒ වයින් ටිකකුත් බල ඉඳලා ඕන කරන බඩුත් අරගෙන තව ඉස්සරහට මම ගන්න හිතාගෙන ඉන්න දේවල් ටිකකුත් බලලා ගෙදර එන්න ආවා. මං ගෙදර ආව ගමන් වොෂ් එකක් දාගත්තා මොකද හරිම මහන්සි. වොෂ් එකකුත් දාගෙන එළියට ගියේ. මම දවසේ ආසම තවත් වැඩක් කරන්න. ඒ තමයි හවසට අහස බලන එක. මේ තමයි ඉතින් අපේ මුතුලට පේන ලස්සන අහස. හරිම ලස්සනයි. අහසේ වීව් එකක් නම් මගේ වීඩියෝ එකක හැමදාම තියෙනවානේ. ඉතින් මෙන්න මේ විදිහට හවස් වෙද්දි මට හිතුණා මේ වයිබ් එකට උණු කොෆි එකක් තිබ්බනම් හොඳයි කියලා. ඉතින් මං ගියා කොෆි එකක් හදාගන්න. ගාලා හදාගත්ත මගේ හදිසි කැපිචිනෝ එක බොන ගමන් මම අද මගේ දවස ඉවර ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අදට වලොග් එක මෙතනින් නවත්තනවා. අද හරිම හිමීට ගෙවුන දවසක්. වීඩියෝ එක බලවට හුඟක් ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා.